இலங்கை கடற்பரப்புக்கு அப்பால் அமெரிக்க தாக்குதலில் கப்பல் ஒன்று மூழ்கிக் கொண்டிருந்த நிலையில் பாதிக்கப்பட்டிருந்த 32 பேரின் உயிரை காப்பாற்றி ஒரு நாளில் மற்றுமொரு நெருக்கடி நிலையை தீர்க்க வேண்டிய நிலை ஏற்பட்டது. மற்றுமொரு கப்பல் இலங்கையிடம் தமது உயிரை காப்பாற்றுவதற்கு ஒத்துழைப்பு வழங்குமாறு கோரியிருக்கின்றது. நேற்றைய நாளில் அது தொடர்பான தகவல்கள் வெளியானதை அடுத்து உடனடியாக எவ்வாறு செயற்படுவது என்பது தொடர்பில் அரசாங்கம் விரிவான பேச்சுவார்த்தைகளை முன்னெடுத்திருந்தது. இந்நிலையில் எதிர்க்கட்சி உறுப்பினர்கள் தொடர்ச்சியாக குறித்த கப்பல் மற்றும் அதிலிருந்தவர்கள் தொடர்பில் அரசாங்கம் மேற்கொள்ளும் தீர்மானங்கள் என்ன என்பது தொடர்பில் கேள்வி எழுப்பினர். அதன்போது அரசாங்கம் சார்பில் அமைச்சர் வைத்தியர் நலிந்த ஜாயதிச பாராளுமன்றத்தில் பதிலளித்தார். இதற்கிடையே ஜனாதிபதியின் முழுமையான தலையீட்டுடன் உரிய கப்பல் தொடர்பாக மேற்கொள்ள வேண்டிய நடவடிக்கைகள் குறித்து சகல தரப்பினருடனும் பேச்சுவார்த்தை முன்னெடுக்கப்பட்டது. நேற்று மாலை வேளையில் அரசாங்கம் சமுத்திர சட்டத்திட்டங்களை பாதுகாத்து நடுநிலைமை மற்றும் மனிதாபிமான ரீதியிலான சகல நடவடிக்கைகளையும் முன்னெடுக்கும் என விசேட ஊடக சந்திப்பின் போது தெளிவுபடுத்தினார். නිසා ගැටුම ආරම්භ වූ මොහොතේ සිටම අපි ගනු ලැබූ ක්‍රියාමාර්ග අපි කරනු ලැබූ ප්‍රකාශයන් මේ සියල්ල මේ ස්ථාවරය මත පදනම්ව තමයි අපි කටයුතු කරමින් තිබෙන්නේ. ඒ අනුව තමයි ඉරානයේ මේ නෞකාවන් දෙකක් පිළිබඳ ප්‍රශ්න මතුවී තිබෙන්නේ. එහිදීත් අපි අනුගමනය කරමින් තිබෙන්නේ මධ්‍යස්ථභාවය. හැබැයි ඒ වගේම අපි ජාතියක් ලෙස රාජ්‍යයක් ලෙස කිසිසේත්ම මධ්‍යස්ථභාවය ආරක්ෂා කරන ගමන් මානුෂවාදය මනුස්සත්වය අපි අංක එකට තියෙනවා. ඒ නිසා අපි කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ මනුස්සත්වය ආරක්ෂා කර ගැනීම සඳහා මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග තිබෙනවා නම් ඒ ක්‍රියාමාර්ග ගැනීමට අපි කිසිසේත්ම පැකිලීමක් දක් කරන්නේ නැහැ. මම හිතනවා ඒ තමයි රාජ්‍යයකට ගත යුතු ඉතාමත් හොඳම ප්‍රතිපත්තිය. අපි මේ ප්‍රතිපත්තියෙන් වලින් කටයුතු කරනවා. අයිරිස් දැන් අපි දැනට අපි අද අපි බාරයට අරන් තියෙන නෞකාවේ එක් නාවිකයෙක් යම් එම නැවේ තුල වැටිලා යම් ආපදාවට ලක් වෙලා තිබෙනවා අපිට වාර්තා කරා. ඒ නිසා අපෙන් ඉල්ලා හිටියා එම නාවිකයා සහ නිලධාරියෙක් මානසික අවශ්‍යතාවයන් සඳහා ගොඩබිමට රැගෙන එන්න. අපේ නාවික හමුදාව සහ අපේ ගුවන් හමුදාව මැදිහත් වී එම දෙදෙනා එක්කෙනෙක් ඒ ආබාධයට ලක් වූ කෙනා අනිත් කෙනා උඩ රැකවරණ දෙන්න නිලධාරියෙක් තමයි උන් ඉල්ලා සිටින්නේ. ඒ දෙදෙනාම අපි ගොඩබිමට ගෙනාවා. ගෙනලා අවශ්‍ය කරන වෛද්‍ය කටයුතු වලට යොමු කරා. ඒ වගේම මේ ජාත්‍යන්තර ප්‍රඥාන්ති සහ ජාත්‍යන්තර බැඳීම් පිළිබඳව අපි දෙපාර්ශ්ව අතර අවබෝධයකට ආ යුතුයි. අපි දෙපාර්ශ්ව අතර එකඟතාවයකට ආ යුතුයි. එනිසා අපි විවිධාකාරයේ සාකච්ඡා අවසානයේදී අපි අපේ නාවික හමුදාවේ නිලධාරීන් සහ එම නැවි නාවිකයන් අතර එම නැවි විශේෂම කපිතාන් සමග සාකච්ඡාවල නිරත වුණා. තානාපති කාර්යාලය සමග සාකච්ඡා නිරත වුණා. තානාපති කාර්යාලය විශේෂම ඉරාන තානාපති කාර්යාලය ඉරානයේ රාජ්‍ය දැනුවත් කරමින් තමයි ඔවුන් මේකට ප්‍රවිෂ්ඨ වුණේ. එනිසාම සාකච්ඡාවලින් අනතුරුව අපි අපේ යෝජනාව වුණේ අපි මෙම පිරිසත් මෙම නැවත් අපේ බාරයට අපි ගන්න ලෑස්ති. ඒ සඳහා අපි අතර එන සම්මුතින් සහ එකඟතාවයන් තමයි අපි සාකච්ඡා කරගත යුතු වන්නේ. ඒ අනුව අපි නැවේ ඉන්න පිරිස මුදවා ගැනීම සඳහාත් ඒ වගේම නැව ස්ථානගත කරන්නේ කොතනද කියන එක පිළිබඳවත් අපි පොදු එකඟතාවයකට ආවා. ඒ නිසා අපි තීරණය කරා එම නෞකාව අපි කොළඹ වරායට රැගෙන ඉන්නේ නැහැ. අපි එම නෞකාව ත්‍රිකුණාමල වරායට රැගෙන යනවා. හැබැයි ත්‍රිකුණාමල වරායට රැගෙන යන කලින් එහි ඉන්න පිරිස අපි කොළඹ වරායට ළඟා කරගන්න කැමතියි. ඒ අනුව අපේ නාවික යාත්‍රාවන් එම යාත්‍රාව සමීපයට ගිහිල්ලා මේ වන විටත් එම අය මුදවා ගැනීමේ කාර්යය අපි නිරත වෙමින් සිටිනවා. දැන් අපිට වාර්තා වෙලා තිබෙන විදිහට අපි 208 දිනක් අපි ගොඩබිමට රැගෙන ඉන්න සූදානම් කරලා තිබෙනවා. එයින් ඉන්නව නිලධාරීන් 53ක් ඉන්නවා. කැඩෙට් නිලධාරීන් 84ක් ඉන්නවා. ජ්‍යෙෂ්ඨ නාවිකයන් 48ක් ඉන්නවා. නාවිකයන් 23ක් ඉන්නවා. මේ 208 අපි එම නෞකාවෙන්
අපේ යාත්‍රා වෙත රැගෙන කොළඹ වරායට ගේමේ කටයුතු දැන් අපි ආරම්භ කරලා තිබෙනවා. කිසිදු පුරවැසියෙක් මෙවැනි අනවරත යුද්ධයකින් මේ ආයුතු කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. අපි රාජ්‍යයක් හැටියට අපේ ප්‍රවේශය බවට පත් වෙන්නේ සෑම පුරවැසියන්ගේ ජීවිතය තමන්ගේ ජීවිතය හා සමාන කරමින් සැලකීම තමයි අපේ අපේක්ෂාව. ඒ අනුව තමයි අපි මේ තීරණ අරගෙන කටයුතු කරමින් තිබෙන්නේ. ඒ අනුව වුන් අපි මුදවා ගැනීමේ කටයුතු ආරම්භ කරා. ඒ වගේම අපි මේ යුද්ධයේදී අපි සියලු පාර්ශ්වයන් අපි ඉල්ලා සිටින කැමති ලෝකයේ සාමය වෙනුවෙන් හැම කෙනාම තමගේ කැපවීම මේ අවස්ථාවේ අවශ්‍යයි. සාමය වෙනුවෙන් කැපවීමක් අවශ්‍යයි. මිනිස්සු මිය යනවා. විශාල ආර්ථික කුණාටුවක් හඹාගෙන යාමේ අනතුරකට අපි මුහුණ දෙලා තියෙනවා. මුළු සමාජ දෙහයන් යම් ගැටලුකාරී තත්ත්වයක් මතුවීමේ අනතුරක් මෙම යුද්ධ තත්ත්වයන් විසින් ඇති වී තිබෙනවා. එනිසා අද ශනිකව ලෝකෙට අවශ්‍ය වී තිබෙන්නේ සාමය. එනිසා අපි සියලු පාර්ශ්වයන් ඉල්ලා සිටින්නේ ඒ සාමය වෙනුවෙන් කැපවීම පෙන්වුම් කරන්න. අපි අපේ රාජ්‍යයක් හැටියට අපි ඒ සාමය සඳහා ගන්න ලැබි හැම පියවරකටම අපේ සහාය අපි ලබා දෙන්න ලෑස්ති. ඒ අනුව තමයි අපි මේ ක්‍රියාමාර්ග ගන්න ලැබුවේ.